ඉතිං කොහොමද අද මොකද වීඩියෝ එක තරන්න යන්නේ තරන්න යන්නේ වල ගොඩක් දෙනෙ දන්න එකක් ඒගම නොදන්න ඇතති ඉතින් ඒ ගැන හිතන තමයි මේ විඩියෝ ගැන මේ වීඩියෝ යන්න ඇතරම් ගියොත් ඒ අයපයක් ගැන ඒ අප එක මොකත් ගොඩක් ඇත්ති නොනි ඒ අතරින් ගොඩක්ම සිත් ගත්ත මට සෙට්ටනම හැප්පේ කර තියෙන මේ හැප එකම එක තමයි ග්‍රෝප් කැප් එක ඉති මේකෙන් ඇත්තම කිව්වොත් මේ වීඩියෝ කරන්නේ මේ ඇප් එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන එක පීචයක් ගැන ඉති තා පිචස් මේක තියෙන ඒ ගැන අපි ඉලා වීඩියෝ එක තරු මේකෙති මං කියන්නේ මේ ඇප් එකෙන් අපේ එතිනතා මොකරි කඩෙන් ක්‍රියේට් එකකේම නැත්තම් මොකර අපේ බිස්නස එකක් ඇතම මවල මේ බිස්නස ගොඩ පාචි කරන්න ඉතිං මොක බිස්නස් එකට වගේ දේකට ගොඩක් පටන පීච එක මොකක්ද කියලා බලන්නකො ඒ ගැන මොකක්ද කියලයි එක් කොහොමද එකින් කොහොමද ප්‍රයෝජනයක් ගන්න කියලයි අපි වනු දෙය මේක තමයි GROK ග්‍රෝක් ඉතිං මේ අප එක ගැන එවනට වෙබ්සයිට් හැල් බලා වැඩ කරන ඉතින් මුලින්ම මේක දවා ගඩක්කන්න නොනවා අයන්න මුලින්මවාගේ Google එකට ඉතින්වාට මේක සයින්න පෙන ක්‍රම තුනත් තියෙනගේ මට ලේසිම් ක්‍රමතම Google ඉතිමයි Google කවන්ට මේක සයින්න පෙන ඊට පස්සවට මේමගේ පීචස් බලාගන්න පුළුව ඉතිම ෆීචස් වලින් වාර බලාගන්න පුළුවන් ක්‍රියට් වීඩියෝ සිට පස්සේ කැමරයි කෝපන් කළ මකර ෆොට එකක් පීච කරලා ෆොට එකක් කැප්ච කරලා වාට පුළුවන් ඒකෙන් වීඩියෝ කලිප්ය කතාගන්න ඉතින් ඒ වගේම වාට ලයි කතාරන්න පුළන් පොයිස් මෝඩ් එක තියෙනවා ඊට පස්සේ ඉටමතරව වගේ මකරේ වෙන ෆොටෝ එකක් ඉඩික් කරගන්න මොකේ ප්‍රොම්ට් එකක් දාලා ඉඩික් කරන්න පුළුවන්කම තියෙන ඔන්න ඔය විදිහට තියෙනවා ඉතින් මේකෙදී මෙතනින් මේ පේන ඔයාලා දකින්න ඔටෝ කියන ඔප්ෂන් එක මොකක්ද ඔටෝ කියන ඔප්ෂන් එකෙන් තියෙන මෙයා වැඩ කරන විදිහ ඉතින් මේක ඔටෝ ෆාස්ට් එක්ස්පර්ට් කියලා තියෙනවා ඉතින් ඒකෙදී මම තෝරලා තියන්නේ ඔටෝ කියන ඔප්ෂන් එක එතකොට මෙයාම රිසල්ට් එක දෙන්න ඕනි විදිහ ඔටෝම දැනගෙන ඒ රිසල්ට් එක දෙන්න ඉතින් ඊට පස්සේ පිතන්නවා මේ එක්ස්පර්ට් එක දැම්මොත් එක්ස්පර්ට් එක දැම්මොත් මෙයා ගොඩක් ළමයකට ගන්න ඒ වගේම බැරරුම් ඉදලා ඔයාලට හොඳ රිසල්ට් එකක් ලබා දෙන්න උත්සාහ කරනවා ඉතින් ඔක්කොම කරගන්න ඕනින්ද මම ඔටෝ කියන එක දාන්න ඔටෝ කියන එක දාලා ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ගන්න පුළුවන් උඩ ආස්ක් කියන එකයි ඉමේජින් කියන එක. ඉතින් මම ඉමේජින් කියන එක තමයි තෝරන්නේ. ඉමේජින් කියන එක තේරුණාට පස්සේ ඉමේජින් කියන එක තේරුණාට පස්සේ ඔයාට මේ වගේ ෆොටෝස් ඒ වගේම වෙන ටෙම්ප්ලේට් ඒ වගේ දේවල් ලැබෙනවා. ඉතින් මේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා ඔයා මොකක් හරි වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරොත් මේ ටෙම්ප්ලේට් එකේ තියෙන විදිහට ඔයාට ඒක ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට අමතරව තව සජෙෂන් ටිකකුත් දීලා තියෙනවා. ඉතින් මේ ඕන එකක් ඔයාට සිලෙක්ට් කරලා ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඔයා කැමති ප්‍රොම්ප්ට් එකක්. ඒ කියන්නේ ඔයා කැමති විදිහකට සරලම සිංහලෙන් සරලම සිංහල නෙමෙයි සමහරවල් ඉංග්‍රීසි ටයිප් කරලා ඔයාට උන් ඉදිරියට හදාගන්න. ඊට පස්සේ ඔකේ තව අප්ඩේට් එකක් මේක පාවිච්චි කරගෙන ඉන්නකොට මට ලැබුණා. ඉතින් මේ අප්ඩේට් එකට ගියාම මම ඉස්සර කලින් තිබුණට වඩා හොඳ ක්වොලිටි එකකින් ටෙම්ප්ලේට් එකක් බලාගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒකෙන් එකක් තෝරගන්න. එකක් තෝරගෙන ඔයාට මෙන්න මේ විදිහට තමයි ග්‍රෝකෙන් වීඩියෝ එක හදාගන්න වෙන්නේ. ඉතින් මොකක් හරි තෝරගත්තට පස්සේ ඔයාගේ ෆොටෝ එකක් හරි මේකේ තියෙන ෆොටෝ එකක් හරි මොකක් හරි තේරුණා පස්සේ ඔයා මේ ටයිප් කරන්න ඕනේ මෙතන මේ වීඩියෝ කියන එක. මේ වීඩියෝ කියන එක සිලෙක්ට් කරලා පස්සේ ඔයාලා මෙතෙන් බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ හැදෙන පර්සන්ටේජ් එක. මතක තියාගන්න මේකෙදී තප්පර 6ක් වගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔයාලා හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ දැනට. ඉතින් මේ විදිහට විනාඩි ගණන් යන්නේ තප්පර ගානකින් වාට පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම කිව්වා මේක කොහොමද බිස්නස් වගේ වැඩ ගන්න කියලා. මම නම් ගොඩක්ම කරන්නේ මේකේ වීඩියෝ ක්ලිප්ස් හදාගන්නවා බොහෝ දුරට 5ක් හදාගන්නවා. 5ක් හදාගෙන මගේ වීඩියෝස් වලට ඕන විදිහට මම ඒක ඇඩ් කරගන්නවා. ඒක තමයි කරන්නේ. ඉතින් ඒක දැන් මේ කෙලින් මේක වීඩියෝ දැම්මොත් මේකේ
ඇප් එකෙන් වෙනත වෙබ්සයිට් එකෙන් බිල් කරලා තියෙන විදිහකට තමයි මේ රන් වෙන්නේ. ඉතින් රන්නවා හැදෙන වීඩියෝ එක ඔයාලට මෙන්න මේ පරණගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ෆෝන් එකෙන් එහෙම නැත්නම් ඔය ලැප් එකෙන් ඕන එකකින් බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ ඩවුන්ලෝඩ් වුණ වීඩියෝ එක. මේක අපි කිසිම ටයිප් කිරිල්ලක් කරේ නැහැ. අපි ID එකක් දෙන්න නැතුව නිකම්ම මේක වීඩියෝ දාලා හදාගත්ත වීඩියෝ එකක්. ඉතින් අපි එහෙම නැතුව අපේ ෆොටෝ එකක් එහෙම නැත්නම් මොකක් හරි ටයිප් කරලා ඉවරලා අපිට ඕන විදිහට හදනවද කියලා බලන්නේ කොහොමද? ඒකට ඉස්සෙල්ලාම අපි යමු අපේ මොකක් හරි ෆොටෝ එකක් තෝරගන්න. අපේ ෆොටෝ එකක් තෝරගන්න මේ ඔයාලට ෆයිල් ක්ලිප් එකක් ගන්න. ෆයිල් ක්ලිප් එක ගන්න. ෆයිල් ක්ලිප් එක ඉවර පස්සේ අප්ලෝඩ් ෆයිල් කියලා තියෙන මුලින්ම මේකෙන් යන්නේ අපේ ඩිවයිස් එක. අපි ඩිවයිස් එකට ගිහිල්ලා ඔයා කැමති ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා, එඩිට් කරගන්න ඕනේ. ඉතින් මම සිලෙක්ට් කරගන්නවා ෆොටෝ එක. ඒ ෆොටෝ එකෙන් මේ තියෙන මම බැස්සක් ළඟලා ගාව ෆොටෝ එක. ඉතින් මට ඕනි මේකේ පොඩ්ඩක් හොඳට බහැලා ඊට පස්සේ මොකක් හරි බිල්ඩිමක් බ්ලාස්ට් වෙනවා වගේ. ඉතින් මම ඒක මේ ටයිප් කරනවා. ටයිප් කරන්නේ සරලම ඉංග්‍රීසියෙන්. එතකොට ඒක මුලින් මේ තියෙන්නේ මම නිකම් ෆොටෝ එක මේක් වීඩියෝ එක දැම්මට පස්සේ ෆොටෝ එක අඳුරගෙන ජෙනරේට් වෙලා තියෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ඒකෙන් පස්සේ මම ටයිප් කරනවා අර මම කිව්ව විදිය. ඉතින් මට දැන් ඕනේ ඇස්සක් වගේ ඇවිල්ලා ඊට පස්සේ අකුණක් ගහලා ඊට පස්සේ මොකක් හරි බිල්ඩින් එකක් වගේ අකුණ ඉස්සරහට මොකක් හරි වෙනවත් දකින්න ඒ විදිහට තමයි මට වීඩියෝ ක්ලිප් එක හදාගන්න ඕනේ අර තිබ්බ ෆොටෝ එකේ. ඉතින් ඒ විදිහට ටයිප් කරලා මම මෙන්න මේ ප්ලේ බටන් එක ප්‍රෙස් කරලා පස්සේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. අර මේ පේන පර්සන්ටේජ් එක අප් වෙනවා. ඉතින් අපි බලමු පර්සන්ටේජ් එක අප් වෙලා වීඩියෝ ක්ලිප් එක ජෙනරේට් වුණා පස්සේ කොහොම තියෙද කියලා. මම හිතන්නේ මේකේ වාට පැහැදිලිව පේන්නේ නැති වෙයි. පොඩි ඉන්න මොකද මම මේ ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකේ ලෑන්ඩ්ස්කේප් දාගෙන. ඉතින් ඒ විදියට අන්න දැක්කද? ඔයාලට මේ විදියට තමයි මේ වීඩියෝ ක්ලිප් එක ලැබෙන්නේ. ඔයාලට මේක තව වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට හිතන ඒවා දාලා ඔයාලට පුළුවන් ඕන කවුරු හරි සුපර් හීරෝ කෙනෙක් ඇවිල්ලා මේක නිමන. ඊට පස්සේ මේ ප්‍රශ්න විසඳන. අන්න ඒ වගේ එකක් වුණත් ඔයාලා මෙතන ටයිප් කරලා කිසිම ගැටලුවක් නැතුව ඔයාලට ඕන විදියට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඩවුන්ලෝඩ් කරා. අර විදිහටම ඩවුන්ලෝඩ් කරාට පස්සේ මම ප්ලේ කරලා වෙන්නන්න. ප්ලේ කරාට පස්සේ මේක ලෑන්ඩ්ස්කේප් විදිහට වෙන්නේ. දැක්කනේ? ප්ලේ කරාට පස්සේ අර තිබ්බ ෆොටෝ එක හැදුණු විදිය. ඊට පස්සේ එතනින් යාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි ටයිප් කරපු තැන අර ටයිප් ටු කස්ටමර් වීඩියෝ කියන එකට යටින් තව අපි ටයිප් කරන තැනක් තියෙනවා. ඒ මොකද්ද? ඒකේ ටයිප් කරපුවාම අපිට පුළුවන් අපි ටයිප් කරපු විදිහේ මොනවාරි ටෙම්ප්ලේට් එකක් එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් ඕන දෙයක් ගන්න. එකක් නෙමෙයි ගොඩක්. ඉතින් මම යුරෝප් ක්ලාස් කියලා ටයිප් කරපුවාම මෙන්න මේ විදිහට මට ලොකු එක්සැම්පල් ගොඩක් හම්බ වෙනවා කැමති එකක් තෝරලා. ඉතින් මම මෙතන එක ටෙම්ප්ලේට් එකක් ගන්නවා. ටෙම්ප්ලේට් එකක් අරගෙන මේකත් අපිට අර විදිහටම කැමති විදිහකට ටයිප් කරලා ඕන දෙයක් ටයිප් කරලා ගයිඩ්ලයින් ඇතුළේ මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම මේකට දාන්න බැලුවා. මෙතන වට කියන්න බැරුණා මෙන්න මේ බාර් එකෙන් වීඩියෝ ප්‍රීසෙට් එකෙන් වට පුළුවන් මේක ස්පයිසි දෙකෙන් හොට් විදිහට හදාගන්න. නැත්නම් නෝමල් විදිහට නැත්නම් ෆන් එකෙන් මොකක් හරි ජොලි පොඩි ආතල් එක යන විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් හදන්නේ යන්නේ අර දුන්න ටෙම්ප්ලේට් එකට ස්පයිඩර්මෑන් දාගන්න. ස්පයිඩර්මෑන් උඩින් දැල්වලින් ඇවිල්ලා කාර් එකට යනවා වගේ තමයි මට හදාගන්න ඕනේ. ඉතින් මම ඒකට සිම්පල් විදිහට මේ විදිහට ටයිප් කරනවා. මේ විදිහට ටයිප් කරලා අර කලින් වගේම කිසිම වෙනසක් නැහැ. අර කලින් වගේම මෙන්න මේ ප්ලේ බටන් එක වුණා. මේ ප්ලේ බටන් එක ක්ලික් කරලා පස්සේ අර විදිහට ජෙනරේට් වෙනවා. මේ ජෙනරේට් වුණාම අපි බලමු මොන වගේ හම්බෙයිද කියලා. මේක වා ටයිප් කරන ප්‍රොම්ප්ට් එක අනුව වෙනස් වෙනවා. ඉතින්
ඔයාට මේක ඔයාගේ ඕන වැඩකට පාවිච්චි කරන්න පුළුවන් නිකම් ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බලමු අර මම කිව්වේ ඔයා අතන ටයිප් කරන දේට ඔයා ටෙම්ප්ලේට් ගොඩක් ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති ස්පයිඩර්මෑන් අපි ඇඩ් කරලා පස්සේ කොහොමද ස්පයිඩර්මෑන් වැඩ වෙන්නේ කියලා. ඉතින් මේක අතර වගේම ඩවුන්ලෝඩ් කරලා බලමු කොහොමද රන් වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක. අන්න හැට් දැක්කනේ මට ඕනේ වුණේ ස්පයිඩර්මෑන් පහළ උඩ යනවා දකින්න. ඉතින් ඒ වගේම එයා ජෙනරේට් කරලා දුන්නා. දැන් ඔයාට අයිඩියාවක් වෙන්න ඕනේ ඔයාගේ වැඩවලට කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. ඔයාම ප්‍රොඩක්ට් එකක් සෙල් කරන කෙනෙක්ද එහෙම නැත්නම් ඔය එනිති කැමති දෙයක් ඔයා කැමති දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. අර වගේ පොඩි තප්පර ගානක වීඩියෝ ක්ලිප් එකක් වුණත් ඔයාට ඔයාගේ කන්ටෙන්ට් එකට මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඊට පස්සේ එතනින් එහාට ගියපුවාම මේකේ තමයි සරලවම ඔයාට කියන්න තියෙන්නේ මේ ග්‍රොක් කියන ඇප් එක ඇතුලේ ඔයා වීඩියෝ එකක් හදාගන්න ඕන ෆොටෝ එකකින් වීඩියෝ එකක් හදාගන්න ඕන යන්න ඕනි පිළිවෙල. මේකේ වෝටර්මාර්ක් නැහැ. වෝටර්මාර්ක් නැති එක ලොකු දෙයක්. මොකද ඒකකොට මේ හදන ක්ලිප් එක එහෙම නැත්නම් මේ හදන පොඩි ප්‍රොජෙක්ට් එකේම මේක ඔයාටම තමයි. මොකද වෝටර්මාර්ක් නැති එක ලොකු දෙයක්. මොකද වෝටර්මාර්ක් આવොත් ඒක ඇත්තටම වෙන කරදරයක්. ඉතින් ඒක ලොකු දෙයක්. වෝටර්මාර්ක් නැහැ. ඔයාට පාවිච්චි කරගන්න පුළුවන්. දැක්කනේ ඔන්න ඔහමයි ඔයාට ප්‍රයෝජනවත් විදිහට මේ ග්‍රොක් ඇප් එක පාවිච්චි කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මොනවද ඒකේ තියෙන අනිත් ෆීචර්ස් ටික කියලා. එහෙනම් දැන් ගිහිල්ලා නම් දැන් වෙලාවත් පාන්දර 2යි. ඉඳා ගන්න ඕනේ. එහෙනම් ගිහිල්ලා ඉක්මනින්ම ආමු. බයි. good night.